අන්තිමට ආපු ක්වෙස්චන් එක IDP තමයි ඇවිල්ලා තියෙන්නේ කම්පියුටර් බේස් එක්සෑම් එක. ඔන්න ටේබල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකත් එක්ක තව ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙක තමයි අපිට දැනගන්න ලැබුණේ. තව ක්වෙස්චන්ස් ඇති. ඒවත් අපි ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මේ ක්වෙස්චන් එක ගත්තොත් ඔයාලා කලින් දැක්ක ක්වෙස්චන් එකක් මේක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා figures. මේ values වෙනස් කරලා තමයි මේ පාර දීලා තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ information about population in New Zealand from 2011 and to 2012 ඒ කියන්නේ ඇත්තටම අවුරුදු දෙකයි තියෙන්නේ 2011 and 12 by age group. ඉතින් ඔන්න age groups තියෙනවා බලන්න all ages. all ages කියන්නේ හැම group එකක්ම. ඉතින් ඕක සමහර කට්ටිය පටල ගන්න තැන මේ කියන්නේ total එක තමයි මේ දීලා තියෙන්නේ. Nokia දීලා තියෙන්නේ total එක. හරි under 15 ඉතින් ඒක අඩුම වයසනේ. ඒතකොට youngest age group මතක තියාගන්න overall එකේම අර මොන හරි ලියනවා නම් ඒ වගේ එකක් ලියනවා නම් හොඳයි. ඉතින් ගෲප්ස් කීපයක් තියෙනවා. ගෲප්ස් 4කට වෙන් කරලා තියෙනවා. මේ ගෲප් 4ට හැම එකක්ම අයිති වෙන විදිහට තමයි තියෙන්නේ. අන්තිම ගෲප් එක oldest group එක තමයි 65 plus කියන එක. ඉතින් මේ වෙනස වැඩිවීමක්ද අඩුවීමක්ද කියලා ඔයාලට දීලා තියෙන percentage එකත් එක්කම. උදාහරණයක් විදිහට 100.6කින් වැඩි වෙලා කියලා දීලා තියෙන හැම එකක්ම. ඊළඟට 0.2කින් අඩු වෙලා තියෙන මුල් දෙක අනිත් එක 0.6 සහ 4කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ඔන්න මේ ඕවරෝල් එකක් විදිහට ගත්තම සාමාන්‍යයෙන් ලේසි ක්වෙස්චන් එකක් කියලා අඳුර ගන්න පුළුවන් ටයිප් එකක් මේක. ඉතින් මේකේ අපි බලමු මේ මම writing 9 එකේ ඉන්නේ. මේකේ ආන්සර් එකක් තිබ්බා මම මේක ඔයාලට අද එක්ස්ප්ලেইন කරන්න පාවිච්චි කරනවා. ඉතින් මේකේ බලන්න ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඕවරෝල් එකට ලියලා තියෙන මේක කොහෙවත් වැරදි කියන්න බෑ අපිට. හැබැයි මම පර්සනලි කැමති ඔය දෙක වෙන වෙනම ලියනවා නම් ඉන්ට්‍රොඩක්ෂන් පස්සේ ඕවරෝල් එක ලියනවා නම් හොඳයි. එකටම එක පැසේජ් එකේ ලියන්න නැතුව. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක වැරදි නෑ. හරිද? හැබැයි මම එක්සෑම් එක කරපු දෙපාරම මම වෙනම තමයි ලිව්වේ. ඉතින් මම ඒකින්ද දන්නවා මං පළවෙනි පාර 8 දෙවෙනි පාර 8.5 රයිටින් වල තියෙනවා. ඒ හින්දා මං දන්නවා එකකින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උනා නම් එච්චර බෑන්ස් එකක් ඉන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා කැමති නම් එහෙම ලියන්න. හැබැයි මෙහෙම ලිව්වත් වැරදි නෑ. මොකද මම දැකලා තියෙනවා කේම්බ්‍රිජ් බුක් වලත් සමහර කට්ටිය මෙහෙම ලියලා තියෙනවට එක්සැමිනර්ස්ලා මුකුත් කියලා නැහැ. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් ඔක අහන ප්‍රශ්නයක් ඉඳන් මම ඒකෙන්ම පටන් ගත්තා. අද එක්ස්ප්ලනේෂන් එක මේ ආන්සර් එක්ස්ප්ලනේෂන් එක. ඊළඟට මේක ඕවරෝල් එක ගත්තොත් බලන්න දැන් overall it is evident that during this period හොඳයි පටන් ගන්න විදිය the majority of the population fell into this group. හරි. බලන්න 15 39 40 64 ඉතින් මේක middle age groups කියලා ඉවරයි. දෙකම එකපාර ලියුවා නම් තවත් හොඳයි. there was grammar හරි එතකොට මේක past event එකක්. also an overall increase in total population. ගොඩක් හොඳයි. මේක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන එක. හැම age group එකක්ම ගත්තම මේක වැඩි වෙලා තියෙනවා කියලා. ඊළඟට බලන්න ඒක ලියලා තියෙනවා තව එකක් ඇඩ් කරලා තියෙනවා with the 65 age group 65 plus age group experiencing the most significant growth in 2012. ගොඩක් හොඳයි. බලන්න 2012 නැතුව මෙතන during the time interval කියලා ලියවනම් තවත් හොඳයි. 2012 නෙමෙයිනේ. 2011 ඉඳන් 2012 වෙද්දිනේ වැඩි වෙලා තියෙන්නේ නේද? ඉතින් ඔන්න ඔතන පොඩි වැරද්දක් තියෙනවා. කන්ටෙන්ට් එක අතින් ගත්තොත් ඔන්න ඔතන පොඩ්ඩක් එක්සැමිනර් ඔයාලගේ බෑලන්ස් ස්කෝරින් එක ක්‍රයිටීරියා එකකට ලකුණු අඩු වෙන තැනක් ඕක වෙන්න පුළුවන්. හරි. මත් ඇයි දන්නවද 2011 ඉඳන් 2012 වෙනකොටනේ මේ වෙනස වෙලා තියෙන්නේ නේද? ඉතින් ඔන්න එතන අර most significant growth කියලා ලිව්වම එක අවුරුද්දක් විතර ලිව්වොත් ඒක සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උතන during the time interval ලිව්වොත් තවත් වඩාත්ම ගැලපෙනවා. මොකද percentage of change කියන්නේ 2011 ඉඳන් 2012 දෙකේ value දෙකේ අතර වෙනස. ඉතින් ඔන්න ඕක පොඩ්ඩක් හරියට ලියන්න. හැබැයි ගොඩක් හොඳ ආන්සර් එකක් මේක. අනිවාර්යෙන්ම ඔන්න දැන් මේක කියවද්දිම එක්සැමිනර් කියන කම්පවුන්ඩ් හතරම හිතුවොත් 0.7+ තියෙනවා කියලා හිතාගෙන යන්නේ. හරි. බලමු ඉස්සරහට ගිහිල්ලා in 2011 New Zealand had a total population ගොඩක් හොඳයි overall එක ඉවර කරපු තැනින් පටන් ගන්න එක overall flow එකට ගොඩක් හොඳයි. ඉතින් ඔන්න හොඳ දෙයක් මේක. Population of this amount with over half of the population age between හරි. ඔන්න දැන් බලන්න මෙතන මේ වෙබ්සයිට් එකේ highlight වෙලා තියෙන දේ තමයි population කියන එක. මේක ආය ලියලා තියෙනවා. ඉතින් බලන්න මෙයාලා සජෙස්ට් කරලා තියෙනවා වෙනස් කරන්න කියලා. උදාහරණයක් 12. ඉතින් පාවිච්චි ගන්න හරිද citizens over number of citizens. ඉතින් මොන හරි වෙනස් කරන්න ඕන. බලන්න දැන් මෙතනට එද්දිම පස් පාරක් ලියලා ඉවරයි. ඉතින් මේක නම් හොඳ දෙයක් නෙවෙයි අනිවාර්යයෙන්ම ලකුණු අඩු වෙන තැන. හරි. ඉතින් ඔන්න දැන් 7 වගේ හිටියනම් ඔන්න දැන්
පොඩ්ඩක් කන්ටෙන්ට් එක අතින් ඔන්න දැන් ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා බොඩි පැසේජ් පටන් ගද්දී. Age between these two and around 1.5 million and 1.3 million අතර කොමාවක් ඉන්නවා respectively එක හරි. The other two age groups ඔතන on the other hand කියලා ලියුණා තවත් හොඳයි. එතන comparison එකක් වෙනවා නැත්නම් පටන් ගද්දී on the other hand කියන්න පුළුවන්. එහෙම නැත්නම් the other two age groups on the other hand then tell the value. හරි. ඉතින් ඔන්න comparison එකක් කරන්න ඕනේ. එතකොට මේ body passage එකේ comparative analysis එකක් නැති හින්දා හරි ලියලා තියෙනවා තමයි. ඒ කියන්නේ age groups හැම එකක් ගෙනම ලියලා තියෙනවා. හැබැයි comparison එකක් කරනවා කියලා highlight කරලා නැහැ. ලකුණු අඩු වෙන තැනක් coherence වලට. highlight කරගන්න මේ වගේ තැන් විභාගෙදි වෙන්න දෙන්න එපා. ඊළඟ බලමු අපි final body paragraph එක. ඊට කලින් මේක කියන්න ඕනේ මේකේ mistake එකක් තියෙනවා. ඔයාලා highlight කරගත්තත් දන්නේ නැහැ. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. මේකේ අර highest lowest දෙක ලියවෙලා නැහැ. හරිද? ඉතින් මෙතන මෙයා අර පටන් ගද්දී over half population කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ highest කියලා ලියලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. හැබැයි lowest කියන එකත් highlight වෙන්න ඕනි දෙයක්. ඉතින් ඒක අමතක කරන්න එපා. හරි? ඊළඟට ඔයාලා මේ වගේ ඒවා ලියද්දී හැම වෙලාවම මේ numbers වලින්ම ලියන්න යන්න එපා. percentage එකක් ගැන හිතන්න. දැන් බලන්න මේකේ first body passage එකේ numbers ටික second body passage එකේ ඔයාලට පේන percentage තියෙනවා. ඉතින් ඔන්න ඒක හොඳ දෙයක්. හරි? හැබැයි මම කැමති ඔය දෙක මාරු කරගන්න. ඒ කියන්නේ පළවෙනි එක වාක්‍යයක් ලියන values එක අනිත් එක percentage දානවා. දැන් උදාහරණයක් විදිහට 15 ඉඳන් 20ට වැඩි වුණා. එහෙම නැතු මම ඊළඟ වාක්‍යය කියනවා 20 ඉඳන් මෙච්චර ප්‍රමාණයකින් වැඩි වුණා. අන්න එහෙම ලියුණා තවත් හොඳයි. ඔන්න බලන්න ආයෙත් population තියෙනවා. බලන්න ඊළඟට මේ 65+ age group කතාව හැමදැනම ලියලා තියෙනවා. ඉතින් එහෙම ඕනේ නැහැ. oldest age group, youngest age group එහෙම ලියන්න ඕනේ. හරි? ඊළඟට මේකේ second body passage එක ඔයාලට පේනවා ඇති while ලියලා තියෙනවා හොඳයි. බලන්න significant increase. එතන හොඳයි. හැබැයි මේ බලන්න මේ increase by. මෙහෙම ඒවා ලියන්න එපා. adverb adjective පාවිච්චි කරන්න. හරි? adverb adjective පාවිච්චි කරන්න මොකක් ලිව්වත් verb එක ලියදී ඔය adverb adjective පාවිච්චි කරලා ලියන එක ගොඩක් වැදගත් writing වල. මොකද ඔයාලා examiners ලා feedback බැලුවොත් අනිවාර්යයෙන්ම examiners ලා ලියලා තියෙනවා බලන්න පුළුවන් ඔයාලට මේ වගේ ඒවා ලොකුවට බලන්න adverb adjective නැහැ කියලා ලියලා තියෙනවා කෙලින්ම. ඉතින් ඔන්න විභාගෙදී මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාලට පේනවා මේ වෙබ්සයිට් එකෙත් මේක ඩිටෙක්ට් වෙලා තියෙන 6.5. මේක ඇකියුරේට් නෑ. මේ වගේ ආන්සර් එකට හැබැයි මේ වෙබ්සයිට් එකේ මේ ආන්සර් එකත් මේ ඕවර්ऑල් බෑන්ස් එකත් එක්ක මම එකග වෙනවා. මේකට එන්නේ 6.5 වගේ තමයි. හරි. මෙයාලා මේ කොහිරස් ඇන්ඩ් කොහිෂන් වලට 7 දීලා තියෙනවා. හැබැයි මම මේක ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මම කියන්නේ නම් මේක මේ 6 කියන්නේ කොහිරස් ඇන්ඩ් කොහිෂන් බොහෝ විට මේ අර while තිබ්බ හින්දා 7 ඉන්නේ. ඒ වගේම මේ first body paragraph එකේ නම් කොහිරන්ස් ගැන හිතන්න ඕනේ. ඉතින් ඒකට ලකුණු අඩු වෙන්න පුළුවන් තාම. හරි ඔයාලට 6.5 දෙන්න බෑනේ. ඒතර ඕකට හම්බෙන්නේ එක්ක 6 නැත්නම් 7 නැත්නම් 8 නැත්නම් 9 එහෙමනේ යන්නේ. නැත්නම් 5 වෙන්න පුළුවන් 5 4 එහෙම තමයි යන්නේ. ඒතර 6.5 වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒතර ඔන්න ඔයක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙයාලා මේ highlight කරලා දීලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. දැන් මම කියපු එක මෙතනක් තියෙනවා add more complex sentences. ඉතින් complex sentences ලියන්න ඕනේ. ඊළඟ බලන්න මේ vocabulary. ඉතින් lexical resources තමයි ලකුණු අඩුවේ මම බලදී මම ඔයාලට highlight කරා. මේ ඔයාලට මතක ඇති මම කිව්වා තව වාක්‍ය ලියන්න ඕනේ. අර adverb adjective තව ටික වැඩිපුර ලියන්න ඕනේ. highest lowest ලියලා නැහැ. ඊළඟට population එකම හාය ලියලා තිබ්බා. ඉතින් ඔන්න ඔක ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට grammar බලන්න grammar ඔක්කොම හරියට තිබ්බත් past and real තිබ්බත් complex sentences compound sentences නැහැ. ඉතින් mixture එකක් නැති හින්දා ඔන්න ලකුණු අඩු වෙනවා. especially and වත් පාවිච්චි කරලා තිබ්බේ නැහැ. which තිබ්බේ නැහැ. ඒ කියන්නේ complex sentences compound sentences තිබ්බේ නැති හින්දා ඔන්න ලකුණු අඩු වෙනවා. බලන්න මේ වෙබ්සයිට් එකෙන් මේ AI generated උනත් බලන්න 6 තමයි ඩිට් වෙලා තියෙන්නේ. හැබැයි මේකේ මම ඔයාලට කියන්නේ මේකේ first body paragraph එක හරියට ලිව්වනම් සාමාන්‍ය මීට වඩා හොඳ ඒ කියන්නේ 7 වලටවත් යන්න තිබ්බ grammar වලට. මොකද overall grammar හරි හින්දා හැබැයි sentence structures වලට ලකුණු අඩු වෙනවා. බලන්න task achievement හරියටම තියෙනවා 9ම දීලා තියෙනවා. හැබැයි විභාගෙදී මේකට හම්බෙන්නේ ඔයාලට බොහෝ විට ඇත්තට මේක එක්සෑම් එක කරන්න ඔයාලට හම්බෙන්නේ 8 නැත්නම් 7 වෙන්න පුළුවන්. මොකද comparisons මදි හින්දා. writing tone එක word count එකේ හරිය ප්‍රශ්නයක් නැති හින්දා හරියට ලියලා තියෙනවා. response එක හොඳයි. හැමදේම ලියලා තියෙනවා. හැබැයි comparison add වෙන්න ඕනි 9 වෙන නම් ඉතින්
ඒකයි මම කියන්නේ සමහර ඒවා මේක ඇකියුරේට් නෑ. ඔව් ඉතින් ඔය විදිහට තමයි මේක ලියන්න ඕනේ. ඉතින් මේ අන්තිම ආව ක්වෙස්චන් එක මම ඔන්න ෆුල් එක්ස්ප්ලනේෂන් එකක් ගෙනාවා. සාමාන්‍ය කොමන් ඕන ස්ටුඩන්ට් කෙනෙක් මේ වගේ ආන්සර් එකක් තමයි ලියන්නේ. මේ හොඳ ආන්සර් එකක්. මේක අනිවාර්යෙන් 6.5 හම්බ වෙනවා. හැබැයි 7 යන්නේ නෑ. ඔයාලා හිතුවොත් මේ වගේ ආන්සර් ලියලා 7 යන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම වැරදි. මොකද තව ඉම්ප්‍රූව්මන්ට්ස් වෙන්න ඕනේ. 7 ගන්න නම් රයිටින් වල ටාස්ක් 1 වල එහෙම තමයි පොඩ්ඩක් අමාරුයි. හැබැයි මෙහෙමයි. ඔය බවුන්ඩරි එක පැන්නට පස්සේ 6.5 ඉඳන් 7 වලට ගියාට පස්සේ එතනින් පස්සේ 7 ඉඳන් 8 යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක හදාගන්න ඔටෝමැටිකලි වෙන දෙයක්. හරිද? හැබැයි ඔය 6.5 to 7 බවුන්ඩරි පයින් එක තමයි අමාරුම වැඩි. ඉතින් මං හිතන මොන හරි දෙයක් වල ඉගෙන ගන්න නැති කියලා අපි මං මේකත් එක්ක ආපු ඊළඟ ටේබල් එක Facebook එකේ දාලා තියන්නම්. ඒකත් බලන්න.